ඔන්න අද වීඩියෝකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මම යූස් කරන සිම්පල් ඇනලයිස් මෙතඩ් කීපයක් සම්බන්ධව. ඉතින් අද මම ට්‍රේඩ් කරන්නේ පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එකේ. ඉතින් අපි බලමු කොහොමද මගේ එන්ට්‍රීස් ටික මම ප්ලේස් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාම අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වැදගත් e-money videos, trading videos ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලා ගන්න. ඉතින් මම මේ වෙනකොට Johnson & Johnson OTC market එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට හොඳ සෝන් එකක් මාක් කරගෙන තියෙනවා. ඉතින් මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඕවරෝල් ට්‍රෙන්ඩ් එක බයි ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් OTC මාකට් එකේ මම මාක් කරගෙන සෝන් එක බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සෝන් එක ෆෙයා වැලියු ගැප් එකක් කියලා ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් මාකට් එකේ ඩිරෙක්ෂන් එකට අපි ට්‍රේඩ් කරනවා නම් අපේ ට්‍රේඩ් ගොඩක් දුරට ප්‍රොෆිට් වෙනවා. ඉතින් එහෙම නැතුව විරුද්ධ පැත්තට ට්‍රේඩ් කරොත් එහෙම ගොඩක් දුරට අපේ ට්‍රේඩ් ලොස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි පුළුවන් තරම් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් කරන්න කියන්නේ. ඉතින් ඔන්න අපේ පළවෙනි ට්‍රේඩ් එක අපි ප්ලේස් කරගෙන තියෙනවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් OTC මාකට් එකේ බයි සයිඩ් එකට. ඉතින් මාකට් එකේ ඩිරෙක්ෂන් එකට තමයි ට්‍රේඩ් එන්ට්‍රිය ප්ලේස් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම ෆෙයා වැලියු ගැප් එකේ මාකට් එක කෙලින්ම බයි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඇනලයිස් කරන්නේ. ඉතින් සිම්පල් මෙතඩ් එකක් තමයි මම මෙතනදී යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිව්ව විදිහටම ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් මම මේ ට්‍රේඩ් එන්ට්‍රීස් ටික අරගෙන ඊළඟට ඔයාලට ලයිව් විඩ්‍රෝල් එකකුත් දාලා පෙන්නන්න. ඉතින් අපි ඊළඟට Facebook OTC මාකට් එක චූස් කරගමු. ඕවරෝල් ට්‍රෙන්ඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 20ක වගේ හොඳ සෙල් ට්‍රෙන්ඩ් එකක් තිබිලා තියෙනවා. ඊට කලිනුත් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ සෙල් ට්‍රෙන්ඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට ටර්න් වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මාකට් එකේ ට්‍රෙන්ඩ් සම්බන්ධව හරියට අයිඩෙන්ටිෆයි කරගෙන ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට මේක පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ තැනකදී බයි ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න කියලා තමයි ඔයාලට කියන්නේ. මොකද මාකට් එක අනිත් පැත්තට ටර්න් වුණාට පස්සේ තව සෙල් එන්ට්‍රීස් ගත්තොත් එහෙම ඔයාගේ account එක වොෂ් වෙලා වුණත් යන්න පුළුවන්. ඉතින් ඕවරෝල් ගත්තොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් යටම සපෝට් ලෙවල් එකේ ඉඳන් මම මාක් කරගෙන තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එක වෙනකම් මාකට් එක කෙලින්ම පම්ප් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳගෙන තියෙනවා. ඉතින් ඒ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරපු වෙලේ ඉඳන් මාකට් එක පම්ප් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට රෙසිස්ටන් එකට පොඩි රීටෙස්ට් එකක් දීලා තමයි මාකට් එක ඔන්න දැන් කන්ටිනියු වේගෙන යන්නේ. ඉතින් සමහර විට මාකට් එක තව සෙල් වෙන්නත් පුළුවන්. මොකද මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක සෙල් ට්‍රෙන්ඩ් එකක් නිසා. ඉතින් සාමාන්‍ය විනාඩි 10ක විනාඩි 15ක වගේ පොඩි අප් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී ඔයාලට පුළුවන් බයි එන්ට්‍රීස් හොඳට ප්ලේස් කරගන්න. ඉතින් මේ වගේ පොඩි ටිප්ස් ඔයාලා හොඳට ඔලුවට දාගන්න. එතකොට ඔයාලගේ account එක ඔයාලට අනිවාර්යයෙන්ම grow up කරගන්න පුළුවන්. ඉතින් බලමු මොකක්ද මේ ට්‍රේඩ් එකට වෙන්නේ කියලා. ඉතින් ඔන්න අන්තිම මොහොතේදී දෙවෙනි ට්‍රේඩ් එක ලොස් වුණා. කැනල් එක ග්‍රීන් කැනල් එකක් විදිහට තමයි ආවේ. හැබැයි අපේ පළවෙනි ට්‍රේඩ් එක අපි ඔන්න ප්‍රොෆිට් කරගෙන තියෙනවා. ඊළඟට අපි මේ මාකට් එකේම ට්‍රේඩ් එන්ට්‍රි එකක් ප්ලේස් කරගමු. සෙල් සයිඩ් එකට මාකට් එක සෙල් වෙයි කියලා හිතෙන නිසා. ඉතින් ලොකුවට කන්ෆර්මේෂන්ස් නැහැ මෙතනදී. මම නිකන් ගෙස් කරලා තමයි මේ ට්‍රේඩ් එන්ට්‍රීස් ටික ප්ලේස් කරගන්න හදන්නේ. ඉතින් ඩොලර් 200ක ට්‍රේඩ් එන්ට්‍රියක් තමයි ඊළඟටත් මම ප්ලේස් කරන්න හදන්නේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඩොලර් 200 ට්‍රේඩ් එන්ට්‍රිය ප්ලේස් කරගත්තා. විනාඩියක ටයිම් එකක් තියලා. ඉතින් මෙතනදී මම ඔයාලට ඉස්සලා කිව්ව විදිහට ලොකු ඇනලයිස් එකක් කරේ නැහැ. මාකට් එක සෙල් වෙයි කියලා හිතෙන නිසා තමයි ට්‍රේඩ් එක ගත්තේ. හැබැයි මේක මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධ දිශාවට තමයි අරගෙන තියෙන්නේ. ඉතින් බලමු මේ ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් වෙයිද කියලා. හරි මං ඔයාලට කිව්ව විදිහටම ඒ ට්‍රේඩ් එක නම් ඔන්න ලොස් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට මං ඔන්න ඩොලර් 400ක අර ට්‍රේඩ් එක කවර් කරන්න ඕන නිසා ඩොලර් 400ක ට්‍රේඩ් එකක් මම මෙතනදී ප්ලේස් කරගෙන තියෙනවා. ඉතින් ඒකත් ප්ලේස් කරගත්තේ සෙල් සයිඩ් එකට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මාකට් එක සෙල් වෙනකොට මාකට් එක සෙල් කැනල්ස් මම හදාගෙන සෙල් වෙන්නෙත් නැහැ. ග්‍රීන් කැනල් එක දෙකක් හැදෙනවා. එතකොට මේ වගේ තැන්වලදී අපි අහුනොත් එහෙම ඊළඟ කැනල් එක ගෙස් කරලා අපිට මේ වගේ තැන්වලදී ට්‍රේඩ් එන්ට්‍රියක් ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සල්ලා කැනල් එක හොඳ ග්‍රීන් කැනල් එකක් මාකට් එකේ ක්‍රියේට් වෙලා තියෙනවා. හැබැයි මාකට් එකේ ඒ හැදිච්ච ග්‍රීන් කැනල් එක ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් තව සෙල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක පල්ලෙහාට එන්න ලොකු chance එකක් තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා මම මාකට් එකේ රෙසිස්ටන්ට් ලෙවල් එක ටාගට් කරලා ඔන්න තව ට්‍රේඩ් එකක් ප්ලේස් කරගෙන තියෙනවා. ඉතින් ඔන්න අන්තිම තප්පර 13 යන්නේ. අපි බලමු මොකක්ද මේ ට්‍රේඩ් එකට වෙන්නේ කියලා. ඉතින් ට්‍රේඩ් එක අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙයි. මොකද මේ රෙසිස්ටන්ට් එකේ ටච් වෙලා මාකට් එක සමහරට ආයෙ උඩට යන්න ලොකු chance එකකුත් තියෙනවා. එහෙම නැත්නම් සමහරට මාකට් එක පල්ලෙහාටම කඩාගෙන එන්න chance එකකුත් තියෙනවා. ඉතින් ඔන්න මං කිව්ව විදිහටම ඒ ට්‍රේඩ් එකත් අපි ප්‍රොෆිට් කරගෙන ඉවරයි. ඉතින් අපි ඊළඟට යමු අද දවසේ අපේ හිස්ටරි එක බලන්න.
හරියන්න මේ තියෙන මගේ අද දවසේ ට්‍රේඩින් හිස්ටරි එකෙන් ගත්ත ට්‍රේඩින් ට්‍රීස් වලින් ට්‍රේඩින් ට්‍රීස් 7ක්ම අපි ප්‍රොෆිට් කරගෙන තියෙනවා. 3ක් වගේ පොඩි amount එකක් තමයි loss වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට live withdrawal එකට යමු. live withdrawal එකට ගිහිල්ලා බලමු කොහොමද withdrawal එකක් දාන්න කියලා. ඉතින් ඔයා withdrawal එකක් දාන්න දන්නේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් මෙතනින් එහාට බලලා ඔයාට පුළුවන් withdrawal එකක් දාන්න විදිය හරියටම ඉගෙන ගන්න. ඉතින් බලමු කොහොමද withdrawal එකක් දාන්න කියලා. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ finance කියන page එකට එන්න. finance වල withdrawal කියන page එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදි ඔයාලට බලාගන්න පුළුවන් ෆ්‍රී බැලන්ස් එක මිනිමම් විඩ්‍රෝවල් amount එක එතකොට කමිෂන් එතකොට පේමන්ට් මෙතඩ් amount එතකොට ඔයාගේ wallet address එක. ඉතින් ඔය ටික තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ෆ්‍රී බැලන්ස් එක කියන්නේ ඔයාගේ account එකේ තියෙන බැලන්ස් එක. එතකොට මිනිමම් විඩ්‍රෝවල් amount එක කියන්නේ ඔයා use කරන payment method එක අනුව ඔයාගේ විඩ්‍රෝවල් මිනිමම් method එක වෙනස් වෙනවා. ඉතින් ඔයාට මෙතනදී කැමති method එකක් use කරන්න පුළුවන්. මම මෙතනදී use කරන්නේ BP20 කියන method එක. ඉතින් මම මේක මෙන්න මේ විදියට choose කරගන්නවා. ඊළඟට amount එක full amount එක මම මේ විදිහට withdraw කරගන්න තමයි හදන්නේ $1245ක් කියන මම මේ විදිහට දාගන්නවා. ඉතින් ඊළඟට මම copy කරන් ආපු wallet address එක මෙන්න මේ විදිහට paste කරලා continue කියන button එක touch කරනවා. ඉතින් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් withdraw request has been sent කියලා මෙන්න මේ විදිහට අපේ withdrawal එක confirm වෙලා තියෙනවා. ඉතින් හරියටම පැය 24ක් පැය 48ක් ඇතුළත අපේ account එකට මේ withdrawal එක receive වෙනවා. ඉතින් එතකන් ඔයාලට බලන් ඉඳලා මේක ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඉතින් තමයි Pogot option platform එකෙන් withdrawal එකක් දාන්න. ඉතින් මේක සමහරට විනාඩියක් විනාඩි දෙකක් ඇතුළත උනත් ඔයාගේ account එකට receive වෙන්න පුළුවන්. ඔයා ඉන්න position එක අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් ඔයාත් කැමති නම් හරියට මේක ඉගෙනගෙන trade කරලා මුදල් හොයන්න ඔයාට පුළුවන් අපේ A to Z full course එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම වුණොත් එහෙම ඔයාට පුළුවන් හරියට option trading සම්බන්ධව ඉගෙනගෙන මේක කරලා මුදල් හොයන්න පටන් ගන්න. ඉතින් කැමති කට්ටිය message එකක් දාන්න 077 1734යි 269 කියන WhatsApp නම්බර් එකට. ඉතින් අනිවාර්යෙන් message එකක් දාන්න ඔයා හරියට මේක ඉගෙනගෙන කරන්න කැමති කෙනෙක් නම්. ඉතින් ඒ වගේම වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ like එකක් comment එකක් දාන්න. ඒ වගේම channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමුගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.